සස්නක වසන්ත උදානය 2025. සස්නක වසන්ත උදානයේ සුවිශේෂී අවස්ථාවකයි අපි මේ රැඳී සිටින්නේ. මොකද්ද මේ සුවිශේෂී අවස්ථාව? මම හිතන්නේ ඊටම දුර්ලභ ගණයේ තරගයක් තමයි මේ ඔබ වෙත ගෙනෙන්නලා අපි උත්සාහ කරන්නේ. ඒ තමයි ඔරු පැදීමේ දහවන තරගය. ඉතින් අපිත් මේ සිටින්නේ පොඩ්ඩක් බයයි, පොඩ්ඩක් ගැස්සෙනවා. බෝට්ටුවක් මත සිටගෙන තමයි අපි මේ ඔරු පැදීමේ තරගය ඔබ වෙත රූපගත කරන්නේ. ඉතින් මේ ඔරුපැදීමේ තරගයේ සියලුම කර්තව්‍යයන් ඉෂ්ට සිද්ධ කරන්න මෙහෙවන්න මූලික වුණේ මා සමග ඉන්න මෙතුමයි. ඉතින් මෙතුමාගේ සහයෝගය කොහොමද කියලා අපි ස්වල්ප වේලාවකින් අහලා බලමු. අපි දැන් තරගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. තරගය ආරම්භ කරන්න මත්තෙන් පොඩ්ඩ සූදානම් වෙනවා අපේ තරගකරුවන් හරි ලයින් එකට එනතුරු ඔවුන් සැදී පැහැදී ඉන්නතුරු අපි මෙතුමාගෙන් අහලා බලමු ඇයි මේ වගේ තරගයක් සංවිධානය කරන්න හිතුවේ? හැම අවුරුද්දෙම හැම තරගයක්ම තියෙනවා ඔරු පැදීම ඒවා මේ හරි විරලයි. ඒකින්ද අපේ ව්‍යාපාරයට සහයෝගය දෙන දීවරයෝ ඒගොල්ලෝ ගැනත් හිතලා පාන්දුරේට මේ වගේ දෙයක් වෙන්න ඕනේ කියලා තමයි මේක සංවිධානය කරේ. දීවරයන්ගේ කොහොමද උනන්දුව තිබුණේ මේ තරගයට ආරාධනා කරනකොට ඔබ? මේක මේ අපිට කාලේ මදි වුණා නැත්නම් මෙතන ඔරු 15ක විතර ගේන්න තිබුණා. දැන්වත් ඔරු 5ක් 6ක විතර තියෙනවා. ඒ කට්ටිය අර සෞඛ්‍ය තත්ත්වෙක ඉඳලා ආසාවෙන් මේකට සහභාගී වෙනවා. එන පාර මම හිතන්නේ මීට වැඩිය මේකට සහභාගී වෙයි. දැන් මේ ඇයිට තියෙන විශේෂ හැකියාව සහ මේ පළපුරුද්ද. මේක අර ගොඩබිමේදී තරගයක් වගේ නෙවෙයි මේක වතුර මතින් යන තරගයක්. මේ සඳහා ඔවුන්ගේ තියෙන හැකියාව සහ පළපුරුද්ද ඔබ දකින්නේ කොහොමද? මේ කට්ටිය ඔක්කොම මේ ශේෂ්ත්‍රයේ රැකියාවේ නියුතුයයි. මේගොල්ලන්ට ඔරුවක් කියන්නේ අපිට බයිසිකලයක් වගේ තමයි. ඒගොල්ලන්ට ඔරුවක් කියන්නේ අපිට බයිසිකලයක් වගේ තමයි. බයිසිකලෙත් අමාරු වෙලාවල් තියෙනවා. හැබැයි ඔරුව ඒගොල්ලන්ට අමාරු නෑ. අපි දැන් තරගය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු ජයග්‍රාහකයා කවුද කියලා. ඒ ජයග්‍රාහී තොරතුරුත් එක්ක අපි තව ස්වල්ප වේලාවකින් ඔබ හමුවට එනවා. එතෙක් රැඳී සිටින්න TV Supreme එක. කෙසේ වෙතත් අපි බලමු ජයග්‍රහණය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා. ජයග්‍රාහී ඔරුව කෝකද කියලා අපිට තවමත් තීරණය කරන්න අමාරුයි. මම හිතන්නේ තවත් දුර ප්‍රමාණයක් තියෙනවා ඔවුන්ට ඔරු පැදගෙන ඒම සඳහා. ඒදී අපිට හිතා ගන්න පුළුවන් කවුද පළවෙනියා, කවුද දෙවෙනියා, කවුද තෙවෙනියා කියලා. අපි අවසානයේ කොහොමත් බලයිමු කවුද පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වන්නේ කියලා. අපට දැනට දිස්වෙන ආකාරයට නම් ඔරු පැදීමේ තරගයෙන් පළවෙනියා හැටියට ඉදිරියේම ඇදෙන්නේ අංක 65 අෂෙන් සහ අෂාන්. මේ සහෝදර දෙපළ තමයි මම හිතන්නේ ඔරු පැදීමේ ඉසව්වේ පළවෙනි තැනට පැමිණ තිබෙන්නේ මේ අවස්ථාව වන විට. මම හිතනවා ඔවුන්ව අභිභවා යාමට අනිත් අයටට හැකියාවක් ලැබෙන්නේ නැති හැඩයි අපිට පෙනෙන්නේ. නමුත් බලමු අවසානයේදී කියන්න අමාරුයි. හැබැයි බැලූ බැල්මට නම් කියන්න පුළුවන්
පළවෙනි තැන ලබා ගන්නේ මේ සහෝදර දෙපළ බව. බලමු කොයි විදිහටද මේ තරගයේ නිමාව අපි දකින්නේ කියලා. ඔව් මං හිතන්නේ ඔරු 5ක් තනක වදිනා මේ අවස්ථාවේදී ඒ ඔරු 5න් ඉදිරියේම ඇදෙන්නේ අෂේන් සහ ආශාන් කියන සහෝදර දෙපළයි. ආශාන් පරද්දන්න කිසිවෙකු සමත් වෙලා නැහැ අපිට පෙන්න ආකාරයට. මම හිතන්නේ විශාල ගැප් එකකින් විශාල පරතරයකින් ඔවුන් ජයග්‍රහණය කරා ඇදෙන බවයි අපිට පෙනෙන්නේ. විශාල මහන්සියක් විශාල වෙහෙසක් දරමින් සහෝදරයන් දෙපළ ඉදිරියට ඇදෙන මේ අවස්ථාවේදී ජයഘോഷා නගමින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් අත්පොළ සන්නාදය මැද්දෙන් මං හිතන්නේ අපේ සහෝදරයන් දෙදෙනා පළවෙනි තැන අරගෙන ඉදිරියට ඇදෙන ආකාරය මේ අවස්ථාවේදී අපිට පෙනී යනවා. ඔව් මේ අවස්ථාවේදී ජයග්‍රාහී සහෝදරයන් දෙදෙනා මෙන්න ජයග්‍රහණය කරන උන්ට අපේ උණුසුම් සුබ පැතුම් පිළිනමනවා මේ අවස්ථාවේදී. හොඳයි එහෙනම් නිමේෂ් නදීෂාන් දෙවෙනි තැන දිනා ගන්නවා. මේ වෙන විට අපිට පෙනේ යනවා බොහොම මහන්සියෙන් යුතුව දෙවෙනි ස්ථානය ඔවුන් ලබා ගන්නවා. මම හිතනවා ඉතාම වෙහෙසක් දරුවා දෙවෙනි ස්ථානය ලබා ගන්න. ඔව් මේ අවස්ථාවේදී තුන්වෙනි තැන මොවුන්ට හිමිවන්නේ උණුසුම් සුබ පැතුම් මැද 1 2 සහ 3 මේ තරගයක් කියන්නේ 1 2 3 පමණක් නෙවෙයි. තරගයේ සියල්ලෝම තරගයේ අවසන් වන සීමාවට පැමිණෙන එක ඔවුන්ගේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය අත්විඳිනවා 4 වෙනි තැනට අපගේ මේ උරුව ධාවනය කරමින්. මම හිතනවා ඒ තමයි අපි ගත යුතු එකම ආදර්ශය. හොඳයි සස්නක වසන්ත උදානයේ ඉතා දුර්ලභ තරග ඉසව්වක් තමයි ඔරු පැදීමේ තරගය. සාමාන්‍යයෙන් අවුරුදු උත්සවවල දකින්න නොලැබෙන තරගයක් තමයි ඔරු පැදීමේ තරගය. හැබැයි මේ ඔරු පැදීමේ තරගය නිකම්ම අපිට සූදානම් කරන්න බෑ. ඒ සඳහා කවුරු හෝ අනුග්‍රහකයෙක් ඉන්න ඕනේ. ඒ අනුග්‍රහකයා ප්‍රධානියා තමයි මේ ඉන්නේ ප්‍රදීප් මංගල මහතා. මංගල මහතා ඔබතුමාට මොකද හිතෙන්නේ මේ තරග ඉසව් සංවිධානය කිරීම සම්බන්ධව? ඇත්තටම සන්තෝෂ වෙනවා මේ සස්නක අපි අවුරුදු උත්සවයේදී අපිට ඔරු පැදීමේ තරගයේ සම්පූර්ණ සංවිධානය අපිට ලබා දීම ගැන ඒක අමතක වෙලා තිබුණ තරගයක් වගේ දෙයක්. ඒක දැන් මිනිස්සු ගොඩක් ඒකෙන් ගොඩක් තෘප්තිමත් වෙලා ඉන්නවා. ඒකට තරග වැදිච්ච තරගකරුවෝ විපාව. ප්‍රේක්ෂකයෝ හැටියට ඔරු පැදීමේ තරගයක් දිහා බලාගෙන ඉන්නකොට පුදුමාකාර විනෝදයක් ලැබෙනවා අපිට. හැබැයි තරගකරුවන් දිහා බලද්දී තමයි දැනෙන්නේ ඔවුන් කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ මහන්සිය ඔබ දකින්නේ කොහොමද? ඒක ඉතින් අපිට හිතා ගන්නවත් බෑ ඇත්තම කියනවනම්. ඒක පුදුම කැපකිරීමක් මානසිකයක් තියෙන්න ඕන. අනිත් එක පුදුම මේ පුහුණු වීමක් තියෙන්න ඕන ඒකට. මංගල මහත්මයා දැන් අනාගතයේ මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ ඊළඟ අවුරුදු උත්සවයට කොහොමද සංවිධානය කටයුතු කරන්න හිතාගෙන? ඊළඟ අවුරුදු උත්සවයේදී අපි ඇත්තම මේ ඔරු පැදීමට බෝට්ටු තරගත් එකතු කරලා සංවිධායක මණ්ඩලයත් එක්ක කතා කරලා ඒක ඊට වැඩි හොඳට කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමා සංවිධානය කළ ඒ ඔරු පැදීමේ තරගයේ පළවෙනියා අපේ ගෙන්නන්නයි මේ සූදානම් වෙන්නේ. පොඩ්ඩක් කතා බහ කරන්න. එන්න ඉස්සරහට. කියන්න බරන නම? මම අශේන්. අශේන් මොකද හිතුනේ අපි දැක්කා පුදුමාකාර වෙහෙසක් මහන්සියක් ගත්තේ ඔබ මේ තරග ඉසව්ව සඳහා. ඒ ශක්තිය කොහොමද ලැබුණේ සහ ඒ පුහුණු වීම ඔබ කොහොමද ගත්තේ? හුඟක්ම අපි ජීවර කටයුතු වල තමයි නිරතෙන්නේ. මේකත් එක්කම තමයි ඉන්නේ. ඒකත් එක්ක බලද්දී හුඟක්ම ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කළා ඉතින් හොඳ තරගයක් දුන්නා. දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේත් එක්ක. දීවර කටයුතු වල නියැලෙන ඔබ කවදාක හෝ දවසක ඔරුවත් එක්ක යම්කිසි පෙරලීමකට ලක් වෙලා තියෙනවද මීට කලින්? අනිවාර්යයෙන්. කොහොමද ඒ අත්දැකීම? ඒක නම් හුඟක් කියන්න බෑ. ඒ අත්දැකීම විඳලම් බලන්න ඕනේ. ඒකේ අත්දැකීම් බලන්න. ඒක සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ. සාමාන්‍ය කෙනෙක්ට ඒක විඳින්න බෑ. මේකත් එක්කම ඉඳලා ඒවා දැන් ගාණක් ඇත්තටම නෑ. හොඳයි. අපි ඉන්නවා ඊළඟ තරගකරු එන්න ඉස්සරහට. ඔබේ නම? අශාන් දෙමු. අශාන් මේ සහෝදරයෝ. අයියයි මල්ලි. ඒ තමයි අයියා. මේ තමයි මල්ලි. කොහොමද තරුණ අපේ සහෝදර ජවය? ගොඩක්ම හොඳයි. හරි සතුටුයි මේ වගේ තරගයක් පවත්වන්න මංගල මහත්තයට කියන ලැබීම ගැන. ගොඩක්ම මේ වගේ තරඟ අඩු වෙලා තින්නේ මේ අපේ
ජීවරමයගෙන් මේ වගේ තරගයක් පවත්වන එක ගොඩාක්ම හරි සතුටුයි අපිට. අපිට හරි විශේෂත්වයක් දෙන්න අයියා මල්ලි එකතු වෙලා මෙහෙම තරගයක් දෙන එක ගැන මොකද හිතෙන්නේ ඔබට? හරි සතුටුයි. සස්නක වසන්ත උදානය 2025